මෙන්න යාළුවනේ. පේනවනේ මොකද්ද කියලා වෙනස? විශ්‍රාමික ජීවිතයට ආදරයෙන් පිළිගනිමු. මේ ඉන්නේ අපේ සම්පත් අයියාගේ පුතාලා දෙන්න. අද තමයි අපේ රතු අයියා අවුරුදු 22ක් හමුදාවේ අවුරුදු 22ක් සේවය කරලා අද තමයි විශ්‍රාම වෙන්නේ නේ. අපිට හරි සතුටුයි. අවුරුදු 22ක් යුද හමුදාවේ යුද්ධ කාලේ හිටියා. හැම ජීවිතේ ඇත්තටම මේ විඳින්න පුළුවන් උපරිම කටු ගෑවා. මෙයා තමයි අපේ සම්පත් අයියා. මේ පේනවනේ. එයාගේ ආදරණීය බිරිඳ මල් මාලයක් දාලා තමන්ගේ ස්වාමියා පිළිගන්නේ. යා පේනවනේ. ඇත්තටම අවුරුදු 22ක් හමුදාවේ කට්ට ගෑවා කියන්නේ ඇත්තටම මේ යුනිට් එකේ යන්න පුළුවන් ඉහළම රෑන්ක් එකට ගියා. මොකද්ද රතු ඔයගේ රෑන්ක් එක? W1. ඇත්තටම සතුටුයි හොඳේ. රතු අයියා. සුවබර විශ්‍රාම දිවියක්